හයි අද හදමු රසම රසට sugar cookies ටිකක්. මුලින්ම මම ලොකු භාජනයකට මේ වගේ බටර් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ icing sugar දාලා මේ වගේ hand mix එකෙන් හොඳට mix කරගන්නවා. ඊට පස්සේ බිත්තර එකකුත් දාලා ආයිම හොඳට mix කරගන්නවා. ඊට පස්සේ වැනිලා දාලා මේ වගේ hand mix එකෙන් හොඳට mix කරගෙන මම පාන් පිටි ග්‍රෑම් 400කට baking powder තේ හැඳි දෙකක් දාලා මේ වගේ හලලා ගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් මේ වගේ හොඳට hand mix එකෙන් mix කරන එක මම පාන් පිටි ටික ටික දාලා ඒ ටිකත් හොඳට mix කරගෙන මම මේ වගේ dough එක අතින් අනලා පැය දෙකක් වහලා තියාගන්නවා. පැය දෙකකට පස්සේ මම මෙන්න මේ වගේ parchment paper එකක් උඩ තියලා rolling pin එකෙන් මේ වගේ හොඳට roll කරගෙන cutters වලින් ලස්සන cookie ටික කපා ගන්නවා. ඊට පස්සේ oven එකේ celsius අංශක 180ට විනාඩි 10ක් bake කරගන්නවා. ඒ අතරෙදී මම royal icing එක තමයි මේ හදාගන්නේ. මේකට මම බිත්තර සුදු මඩයක් දාලා ඊට පස්සේ icing sugar දාලා vanilla ටිකක් දාලා මෙන්න මේ වගේ ගානට වෙන්න හදාගන්නවා. ඊට පස්සේ ඒකෙන් ටිකක් මම වෙන භාජනයකට දාගෙන කලරින් ටිකක් දාලා මට ඕන පාට එකට හදාගන්නවා. මම අද අරන් තියෙන්නේ brown color. ඊට පස්සේ එක පයිපින් බෑග් එකකට දාගෙන යටින් චූටි සිදුරක් හදාගන්නවා. මේ තියෙන්නේ අද අපි විනාඩි 10ක් බේක් කරගත්ත cookies ටික. දැන් මම අපේ cookies ටික අරගෙන මේ වගේ ලස්සනට icing කරගන්නවා. ඔයා හදන cookies වලට මටත් වඩා ක්‍රියේටිව් විදිහට ලස්සනට icing කරගන්න මම මේ ඩෙකොරේට් කරගන්නේ මට පුළුවන් විදිහට. මම නම් ඒකට ආස ඒක හරිම කියුට් ආනේ. තියෙන අනිත් cookies ටිකත් මම මේ වගේ ඩෙකොරේට් කරගන්නවා. ඉතින් මේ ක්‍රිස්මස් එකට ගෙදර අයත් එක්ක එකතු වෙලා මේ cookies හදලා බලන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා මම subscribe කරන්න.